1.5 4.1 බෙදීම 2. දැන් මේ ව්‍යුති 1 කියන එක දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ. ඒ නිසා අපි කරනවා පොඩි වැඩක්. මේ පූර්ණාංශයට ඍණ එකක් එහෙම නැත්නම් ව්‍යුති එකක් දානවා. එතකොට පුළුවන්. එතකොට ව්‍යුති එක ව්‍යුති දෙක වෙනවනේ. හරිද? මේ පූර්ණාංශයට ඍණ එකක් එහෙම නැත්නම් ව්‍යුති එකක් දැම්මින්ද ගාන වෙනස් වුණානේ. දැන් අපි දශමාංශයට දශම කොටසට ධන එකක් දානවා. එතකොට හරිනේ. ඍණ එකයි ධන එකයි කැපිලා යනවන්නේ. දැන් මේක ඔයා ඔහොම ඇඳ ගන්න පුළුවන්. ඔයා තාම ආධුනික නිසා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. මේ ව්‍යුති එකට ව්‍යුති එකක් ආවහම මේක ව්‍යුති දෙක වෙනවනේ. ඊට පස්සේ මෙතන ඉස්සරහට එක දැම්ම නේද? ඔබට බලා ගන්න 1යි 5යි 4යි 1යි 2 මේ 15 රවුන්ඩ් කරලා තනි සංඛ්‍යාවක් විදිහට ගන්න ඕනි. දැන් බලන්න දෙකෙන් බෙදෙන විදිය හොඳට බලා ගන්න. ව්‍යුති දෙක දෙකෙන් බෙදුවාම ව්‍යුති 1යි. දෙවරක් ව්‍යුති එක ව්‍යුති දෙකයිනේ. ව්‍යුති දෙකෙන් ව්‍යුති දෙකක් අඩු කරාම බිඳුවයි. ඊට පස්සේ 15ට තමයි අර රවුන්ඩ් කළේ 1යි. 15ට දෙකේව 7යි. දෙවරක් 7 14යි. උන 15 පල්ලයට අරන් ලියන්න පුළුවන්. දෙවරක් 7 14යි. 15න් 14ක් 1යි. දැන් මේ ඉලක්කම ගානේ ගන්න ඔය පල්ලෙහාට. 14ට දෙකේව 7යි. දෙවරක් 7 14යි. එක ගත්ත පල්ලෙහාට. එකට දෙකේව බිඳුවයි. දෙවරක් බිඳුව බිඳුවයි. දෙක ගත්ත පල්ලෙහාට 12ට දෙකේව 6යි. 6 වරක් 2 12යි. 12න් 12